ඔයාලා දැන් දන්නවා මේ පරිවර්තනය කරපු වාක්‍ය මේ පරිවර්තනයේ වැරද්දක් තියෙනවා. මේ වැරද්දත් එක්කම මේක ඇතුලේ පට්ට ග්‍රැමර් කරුණක් තියෙනවා. අතිශය පුළුල් විදිහට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒකටත් අවධානය දෙන්න. අපි ඉක්මන් කරලා යමු. මමයි මගේ යාළුවයි තේරුම් ගත්තේ නෑ. මේ වාක්‍ය ඉස්සරහට යන ප්‍රශ්නයක් අහලා තියෙන මොකක්ද? මේ පුංචි වැරද්ද කොච්චරනම් බරපතලද කියලා. ඉතින් ටිකක් කැඩෙනවා. මේ පුංචි වැරද්ද කොච්චරනම් බරපතලද කියලා. එතන මමයි මගේ යාළුවයි තේරුම් ගත්තේ නෑ. තේරුම් ගත්තේ නෑ තමයි ක්‍රියාපදය. තේරුම් ගත්තා කියන්නේ realized. realized තේරුම් ගත්තා. තේරුම් ගත්තා. realize තේරුම් ගත්තා. තේරුම් ගත්තේ නැත්නම් did not realized තේරුම් ගත්තේ නෑ. ඒක වැරදි. did not අතීත කාලයෙන් දැම්මොතින් realized මේක මූලික ස්වරූපයෙන් එන්න ඕන. did not realize අතීත කාලයත් එක්ක නැතාර්ථය දැම්මොති අනිත් එක මූලික ස්වරූපය did not eat did not go අන්න ඒ විදිහට. එතන did not realized. එතකොට මේකේ වැරදි. මේ තියෙන්නේ. මෙතන වැරදි. did not realize නෙමෙයි did not realized. realize. එතකොට did not realize. did not realize. එතකොට තේරුම් ගත්තේ නැහැ. කවුද තේරුම් ගත්තේ නැත්තේ? මමයි මගේ යාළුවයි. මම කියන්නේ I. මමයි කියන්නේ and සම්බන්ධ කරගෙන. I and my friend. I and my friend. එතන මේකේ තියෙන්නේ me and my friend didn't realize. එතකොට මේක අපි හරි ගැස්සුවා. me and my friend නෙමෙයි. I and my friend. I and my friend didn't realize. මමයි මගේ යාළුවා තේරුම් ගත්තේ නැහැ. ඊට පස්සේ තමයි පට්ටම වැදගත් කාරණේ එන්නේ. ඊටු ටික වැරදි නෑ හොඳේ. මෙන්න මේ ග්‍රැමර් කරුණු ටික අල්ල ගන්න ඕන. මේ පුංචි වැරද්ද කොච්චරනම් බරපතලද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් අහුවේ කියලා කියන්න ඔයාලා දන්නවනම් that නෙන්නේ. මෙතන that නෙමෙයි. කොච්චරනම් මෙහෙමද කියලා කියන්නේ how. මේ how එක adjectives දාන්නේ. කොච්චරනම් බරපතලද? බරපතලයි කියන්නේ serious. how serious කොච්චරනම් බරපතලද කියලා. මොකක්ද? මේ පුංචි වැරද්ද. මේ පුංචි වැරද්ද කියන්නේ this a small mistake. this small mistake මේ පුංචි වැරද්ද. this small mistake ඒක වචන නිසා මෙයා පිටිපැසට is දාන. හරිම විශේෂයි. එතකොට මෙයාගෙන් පටන් ගන්න. how serious කොච්චර බරපතලද කියලා මොකක්ද? this small mistake is මේ පුංචි වැරද්ද. හරිම විශේෂයි. මේක ග්‍රැමර් කරුණක් තියෙන. මෙතන නම් be ක්‍රියාවක් දැන්. this small mistake ඒක වචනයි is. how serious this small mistake is. how serious කොච්චර බරපතලද කියලා this small mistake is මේ පුංචි වැරද්ද. I and my friend didn't realize. මමයි මගේ යාළුවයි තේරුම් ගත්තේ නෑ. how serious කොච්චරනම් බරපතලද කියලා this small mistake එතනින් අතර වෙන්නේ නෑ is. මේ වීඩියෝ එකට කැමති නම් දෙයක් ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි.